Hello, welcome back to the channel. ඔනිති අදත් වෙන්ද වගේම ඇවිල්ල තියෙනවා ඔයාලට මියසික් ෆැක්් පහක් අරගෙන මියසික් කියන මියසික් කන මේ අයිකොනික් චරිතයක් ගැන ෆැක්ස් පහක් අරගෙන වැඩි කතාබහක් නැතුව අපිය රයිට් ඕගේ ඉතිං දන්න ඇතියෙන අද කතා කරන්න කා ගැනද කියලා ගෝට් අපේ එඩි වෑන් හෙලන් ඉතිං පොර ගැන කතා කරන්න කලින් කියන්න තියෙන්නේ චැනල් එකට සබස්ක්‍රයිබ් කරන්න ලයි කරන්න කමෙන්ට් කරන්න ෂයා කරන්න එතකට තමයි මේක එන්ගේජ්මට එක පොඩ වැඩි වෙන්නේ මේ වීඩියෝ තව කට්ටියට බලන්න පුළුවන් වෙන්නේ ඉතින් මට සපෝට් ටැක් වෙන්නේ ඉතින් ඔයාලගේ සපෝට් එක මට ඕනේ වෙන්ද වගේම එකින්ද මේ ප්ලීස් මේක ෂයා කරන්න ශාකරන තරමට තමයි තව කට්ටියට මේක රීච් වෙන්නේ. හරි. ඉතින් මේ අපි කතාවට බහි එඩි වෑන් හෙලන් කියන්නේ මෙතුවක් කාලෙකට එදා මෙදා තුර ඉතිහාසයේ මියුසික් වල හිටපු ලෙජන්ඩ් කෙනෙක්. අපි දන්නවා. හරිද? මෙයාට ගිටාර් ගෝඩ් කෙනෙක් කිව්වත් ඉතින් වැරදි නෑ. ඒ තරමටම පොරක්. හරිද? ඉතින් අද කතා කරන්න යන්නේ මිනිහා ගැන lesser known facts පහක්. ඔයාලා දන්නවා ඉතින් හැමදාම කතා කරන්නේ දේවල් පහක් විතරයි වැඩි දේවල් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ පැය ගණන් ඇදෙන වීඩියෝස් නෙමෙයිනේ. පළවෙනි කාරණාව තමයි මේ වෑන් හෙලන්ට මියුසික් කියවන්න බෑ. පොරට මේ මොනවාද නොටේෂන්ස් කියවන්න බෑ. හරිද? ඒ කියන්නේ මිනිහා මියුසික් කියන්නේ අර විධිමත් විදිහට ඉගෙන ගත්ත මිනිස්සෙක් නෙමෙයි. නමුත් මිනිහා ප්ලේ කරන ඉන්ස්ට්‍රුමන්ට්ස් ගිටාර්ස් පියානෝ මේ හැම එකක්ම කනෙන් ප්ලේ කරපුවා. ඉගැන පොරට අර උපත්තියෙන්ම මියසික් අඳුනා ගැනීමේ තියෙන ටැලන්ට් එක හින්දා ප්ලේ කරපුයක්. ඉතින් ලෝකෙ වටේම ලංකාවේ ඉන්නවා හොඳ මියසිෂන්ස්ලා ඒකුලන්ට මේ මියසික් මලපොතේ යකුරක් කියෝගන්න බෑ. ඒ ගැන කියෝගන්න ලියන්න එහෙම බෑ. එම අවස්ථනෑ ම කියන්න එම අවසනෑ එම විදිමත් විදිර ඉගෙන ගන්න නොහො දැයික වෙනම කතාවක්. නමුත් එහෙම ඉගෙන නොගත්තා කියලා ප්‍රශ්නයක් වෙලා නෑ. When you are born with a talent to understand something, a certain thing that's universal, එක ඔයාට උප්පත්තියෙන් මේක ලැබිලා තියෙනවා නම් ඒක එහෙම ඩෙවලොප් කරගෙන යන එක තමයි තියෙන්නේ. ඉතින් ඒකට උදව්වක් වෙනවා ඉගෙන ගන්න එක. නමුත් එහෙම ඉගෙන ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. හරි. වැඩි කතාවක් නැහැ. ඉතින් එහෙම මියුසික් කියවන්නේ නැතුව ලියන්නේ නැතුව තමයි මේ ප්ලේ කරපු ගොඩාක් ඒවා ප්ලේ කරලා තියෙන්නේ. කියන්නේ බානක දේවල් කරලා තියෙනවා. ඊළඟකාරණය පොරගේ අයිකොනික්ම ෆ්‍රැන්කන් ස්ට්‍රැට් එක මිනිහ ගිටාර් අර රතු පාටයි සුදු පාටයි ඉරිරි ගිහිල්ලා තියෙන ගිටාර් එක මේක බුවා හදපු එකක්. ඒක මේ කොහෙන්වත් ගත්ත නැත්නම් වෙන කාට හරි කියලා හදවපු සිග්නේචර් ගිටාර් එකක් නෙමෙයි. මේක බිනිහම කපලා කොටලා හදාගත්ත තමුන්ගේ ගිටාර් එක. ඒක තමයි ඒකේ විශේෂත්වය. හරිද? ඒ කියන්නේ මිනිහ අන්තිම කාලේ වෙනකම් මිනිහ ගාව තිබ්බ ගිටාර් එක මේක එයා විසින්ම එයාට ඕන විදිහට එයාගේ අර ඔළුවේ තියෙන ඩිසයින් එකට හදාගත්ත එකක්. ඒක අද වෙනකොට නිකන් මේ අයිකොනික් රෙලික්යක් වගේ අයිටම්යක් වෑන් හෙලන්ගේ ගිටාර් එක කියන්නේ. වෑන් හෙලන්ගේ බිගස්ට්ම කියන්නේ ලොකුම හිට් එක ඇවිල්ලා ජම්ප්. හරිද? ඔය ජම්ප් එකේ තියෙනවා ඔයාලා දන්න ඇති ඕකේ මේ අර ආතල් සින්ත් කෑල්ලක් තියෙනවා. මට ඒක දාන්න බෑ දැම්මොත් මේක කොපිරයිට් වදිනවා. මේ ඔයාලා අහන්න නැත්නම් ඒක අහන්න සින්දුව. මම ලින්ක් එක මෙන්ෂන් කරන්නම් පල්ලෙහා. ඕකේ තියෙන ඔය සින්ත් ගහලා තියෙන්නේ මේ අකමයි. ඒ කියන්නේ වෙන කවුරුත් ප්ලේ කරපුවා නෙමෙයි. හැබැයි මුලින් බුවා කියන්නේ පොඩ්ඩක් රිලක්ටන්ට් වෙලා තියෙන පොඩ්ඩක් නිකන් මේ පසු බැහැලා වගේ ඉඳලා තියෙනවා මේකේ සින්ත් ගහන. මොකද ෆෑන්ස්ලා ඒ කාලේ රොක් ඇන්ඩ් රෝල් කිව්වහම සින්ත් රිජෙක්ට් කරයිද කියලා පොඩි බයක් චකිතයක් තිබිලා තියෙනවා. නමුත් ඕක ගහලා තියෙන්නේ ඕබහයිම් OBXA කියලා සින්තසයිසර් එකක් තියෙනවා. ඕකෙන් තමයි ගහලා තියෙන්නේ. ඕක ගහන්න කලිනුත් ඒ කියන්නේ මොන ඩිවයිස් එකද ඒ කියන්නේ මොන ඉන්ස්ට්‍රුමන්ට් එකද යූස් කරන්න කියලාත් ඩිබේට් එකක් ගිහිල්ලා තියෙනවා. කොහමරි අන්තිමට ඔතනින් තමයි නැවතිලා තියෙන්නේ. ඒක රිලීස් කරාට පස්සේ it became their biggest hit. ඒ කියන්නේ මේ biggest single ever. ඒ හදපු singles වලින් ලොකුම හිට් වෙච්ච එක වුණා අන්තිමේ. ඔයාලා දැකලා ඇති වෑන් හෙලන් ප්ලේ කරන වීඩියෝස් එහෙම බැලුවොත් එහෙම පොර සමහරලාට ගිටාර් එක මෙහෙම හරහාට අරගන්නවා යට තියෙන පොඩි ගැජට් එකක්.
ඕකාර ගිටා සපෝට් පොඩි ඩිවයිස්සක් මේ ගිටායට මවන්් කල්ලිවෙල්ලා ඇඟට හේතු කරගන්න අර ඉන හරියට හේතු කරගන්න තියෙන මේ අර ලැප්ස්ටිල්ලක් වගේ ගහන්න හදාගත්ත ඩිවයිස්ස ඕක ඒ කාලෙ හැදවාම මිනිියවකට පේටන්ටක් කරගෙන තියෙනවා හරිද ගැන ඒ අයිටම් එකට එකන එක මහලුකු මේ ගැජට්ටක් නෙමේ ඒක බැලු බැල්බට හෙම ලොකුසින්නක් නෑ අරඇඟට සෙට්ටෙන්න ලස්සන්ට මෙහෙම හරහට ගන්න තින පොඩි සපෝට් ඩිවයිස්ස නමුත් ඒකට පේටන්ට ඇත්තින පොරට ඔයාල අද වනත් ගිහිල්ල සර්ච් කරොත්තේ මොගෙන US පේටන් හතරෙන් පටගන්න ආර්ලක්ෂ හොම ගානක් තියෙන පේටන් නම්බ එකක් තියෙන්නේ ගිල්ල සර්ච් කලවල ම මේ මෙන්ෂන් කරන්නගේ නම්බ එක මේ වාලට බලාගන්න පුලන් ඩිවයිස මොකක්ද කියලා මෙතන මේ දාලා තියන්නේ එක තමයි ඔය තියන්නේ ඔතන මේ යට හොම ගහගෙනින් අන්තිම කාරණය මේකතම අයිකානික්ම මේ පාට් එක බේ ඔයාලා අහල තියෙන මයිකල් ජැක්සන්ගේ බීටිට් ඔය බීටිට් සිින්දුව එක තියෙන සෝලෝ එකක් දැකද ලයි් පලේ කරන සෝලොයක්කු තියෙන අර ගෑනක කකුල එල්ලිලා මූඉන්න මෙහම ඒ ගාගෙන ගායන ඒ සෝලෝ එක ඔරිජිනලි ප්ලේ කරලා තියෙන්නේ වැන් හලන් හැබැයි ඒ ඒකන ක්‍රඩිට්ටක් කිසිම දෙයක් නැතුව ගෝස්ට් ප්ලේ කරපයක් මොකද එඩි වැන්හලන් තව ගොඩක් කට්ටියට ගොඩක් අයගේ සිින්දුවල්ට ගෝස්ට් පෆෝර්ම් කරලා තියෙනවා කිසිම පේමන්ට් එකක් ක්‍රඩිට්ටක් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නැතුව ඒක කරලා තියන්නේ ජස් බිකසී ලයික්ට ඒ පොරට ආසහින්දා විතරමක්ම කරපු එකක් හරිද එහෙම එමයි ලංකාව තින්න ලෝක වටේමින්න ගෝස්ට් ප්ලේස්ල ඉන්න ඉගන්නේ මුදලට කරන ඇතින්න ආසාවට කරන ඇතින්න එකනෙ මටත් එහෙම ප්ලේ කරල දුන්න අය ගොඩක්කින්න මම ප්ලේ කරල දුන්න ඇතින්න අයගේ ඒ අර ආටිස්ලා එක කොලබරේට් කරන්න හැමතිස්ස මේ එකන්නේ සල්ලිවලට මනමේ එක තිය ආතල් එකට ඒ ආතල් එක ඒ මෝමන්ට් එකේ තියෙන්නේ ඒක දැන් හිතන්න මම ඔයාගේ මොක්කරි මෙලඩිහක් ආලිවෙල්ලා මට හිතුනොත් මෙන්න මෙහෙම කෑල්ලක් ගැහුවනම් හොඳයි කියලා මම කිව්වොත් මම මෙහෙම කෑල්ලක් ගහලා දෙන්නද කියලා ඔයා හා කිව්වොත් ඒ තියෙන ඒ කම්බිනේෂන් එක තමයි ආතල් එක තියෙන්නේ ඒ තියෙන කෙමිස්ට්‍රී ඒ ඇතිවෙන බොන්ඩ් එකේ ඒක සල්ලිවලට ගන්න බෑ ඒක මියසිෂන් කෙනෙක්ම තමයි දන්නේ එම නැත්තම් වෙනත් ආට්ටයක් කරන කෙනෙක් ඒ ආටිස්ලායි කොලබරේෂන් එක ඇතුලේ තියෙන අර කෙමිස්ට්‍රී එක ඒ බොන්ඩ් එකේ ආතල් එක දන්න ආටිස් කෙනෙක්ව තමයි ඒ විදිහට ආටිස්ලා කොලබරේට් කරගන්න හැමතිස්සම මුදල් මතම යැපීමක් කරන්න එපා ඔයාලා මුදලක් ඒකට අය කරනවා නම් ඒක ප්‍රශ්නන්න යුඩු ඒ ප්‍රශ්නයම්මන ඒක ඔයාගේ පර්සනල් ඩිසිෂන්යක් මං මෙච්චරක් මෙහෙම දේකර අය කරන්න ඕනි කියන එක නමුත් තමුන්ට කොයිලාර හිතුනොත් මම එක බොක්කෙම කරලා දෙන්න ඕනි කියලා කරලා දෙන්න ඒක මැද්දට අපෝ අර මූල්‍යමය වටනාකමක් ගාවගන්න එපා මොකද ඒ අර කරලාදීලා ඒක කරලා අර ඒකින් හම්බෙන ආතල්ල එක මාර වටිනවා ඒක වචනවලින් කියන්න බෑ එක එහෙම මෙන්න මෙච්චරක් කියලා නිම කරන්න බෑ ඉතින් මේ ඕක තමයි කියන්න තියෙන්නේ ඉතින් ඔන්න එඩි වැන්හෙලන් ගැන වල සමාට දැනන් ඉන්නත් ඇති නොදැනඉන්නත් ඇති ෆැක්ස් පහක් ලෙස නෝන් ෆැක්ස් කියලා තමයි කියන්නේ ඉතිවාලා වීඩියෝක එන්ජෝයි කරන්න පලිස් සබස්ක්‍රයිබ් කරන්න චැනල්ල එකට ලයි කරන කමෙන්ට කරන්න අරමන් කැමදාම කියන වත්ස ගරුප්පල දාන්න යාලා යාලුන්ට අඩු මෙන්න මෙහෙමෙක් මෙහමයක් කරන අරකයි කියලා පනින්න හරි පොඩ්ඩ බලන්න කියන්න ඔයාලා ඒ දෙන සපෝට්ටකින් තමයි මේක දිගටම දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ ඉතින් දැනටමත් සබස්ක්‍රයිබර්ස්ලා 1000කට එහා පැත්තේ ඉන්නවා ඉතින් ඒක මාර සතුටුයි මොකද මම මේ වෙන කාලයකට කලින් හදපු channel එක කන්සිස්ටන්ට් තිබ්බේ නෑ මගේ content මම මාර ඉන්කන්සිස්ටන්ට් විදියට content දැම්මේ මේ channel එකේ නමුත් දැන් දිගටම දානවා ඒකින්ද හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්න සතියට එක වීඩියෝ එකක් හරි දෙකක් හරි අනිවාර්යෙන් එනවා ඒ කියන්නේ අඩුම ගානේ එකක් අනිවාර්යෙන් එනවා ඒකින්ද රැඳිලා ඉන්න අනිවාර්යෙන් subscribe කරන්න please ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ දිගටම ඉන්න ආපහු එකක් අරගෙන එන්න bye